එහෙනම් සියලු දෙනාටම ආයිබෝවා. ඔන්න අපේ වීඩියෝ සීරීස් එකේ කාබනික රසායනික ඕගනික් කෙමිස්ට්‍රි වීඩියෝ සීරීස් එකේ හතරවෙනි එපිසෝඩ් එක හතරවෙනි වීඩියෝ එක උන්න මම දැන් එකතු කරන්න ලෑස්ති වෙන්නේ ඇල්කීන. එතකොට අද අපි ඇල්කීන සම්බන්ධයෙන් හරි කලින් මම පැහැදිලි කිරීමක් කරන්න. මේකෙදි නෝට් එකක් කියවන්න උත්සාහ කරන්නේ. පුතාලට වැදගත් කාරණා ටික ඔක්කොම ලියන්න ඕන. ඔන්ලයින් පන්තියේදී නෝට් එක මම කියවනවා. ඉගෙන ගන්න දරුවන්ට අනිවාර්යෙන් ඒ ටික සටහන් කරගන්න ප්‍රමාණවත් තරම් කාලයක් දෙනවා, ලියා ගන්නත් දෙනවා. නමුත් මේ වීඩියෝ එක මම කරන්නේ ඉගෙනගෙන වැදගත් කාරණා ටික ඩ්‍රාෆ්ට් එකක් හරි කටුවට දාගෙන පටපට ගාලා ඒ ලියා ගන්න. නමුත් වීඩියෝ එක පෝස්ට් කරලා පුතාලට අවශ්‍ය නම් ඒ කරුණු ටික ලියා ගන්නත් පුළුවන්. මම කැමති ඉතින් කරන වැඩේ පිළිවෙලටම කරනවා නම් පිළිවෙලට නෝට් එකක් හදාගෙන ලස්සනට වැඩේ යනවා නම් මරු. ඒ කියන්නේ මම කරන උත්සාහය මගේ ඒ කරන කැපකිරීමට සාධාරණයක් තියෙනවා. නිකන් ඔහේ බලාගෙන ඉන්නවට වඩා මම නම් කියන්නේ හරියට ලස්සනට නෝට් එකක් පිළිවෙලට හදාගත්තා නම් හරි. හරි. අද අපි ඇල්කීන සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. එතකොට ඇල්කීන වල දිත්ත බන්ධනය ගැන පොඩි අදහසක් ගන්නවා යගමුම් කරන්නේ ගැන. ඊට පස්සේ එතනින් යාට යනවා ඇල්කීන වල භෞතික ගුණ ගැන අපි සාකච්ඡා කරනවා. දිත්ත බන්ධනය ගැන සාකච්ඡා කරපුවම ඇල්කීන වාජනයේ ලාක්ෂණික ප්‍රතික්‍රියාව ඉලෙක්ට්‍රොෆිලික ආකලන ප්‍රතික්‍රියා ගැන අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඊට පස්සේ ඇල්කීන වල දිත්ත බන්ධනය හඳුනා ගැනීම අපිට සාකච්ඡා කරන්න පුළුවන්. සාකච්ඡා කරනවා. ඊට පස්සේ ඇල්කීන සාදා ගැනීමේ ක්‍රම ඇල්කීන ඒ සාදා ගන්න ප්‍රතික්‍රියා භාවිතා කරලා සිද්ධ කරන පරිවර්තන කීපයක් අපි සාකච්ඡා කරනවා මේ වීඩියෝ එකේ. right. එහෙනම් ඔන්නෝමයි වැඩේ සිද්ධ වෙන්නේ. මම අර කිව්වා වගේ වැදගත් කාරණා ටික අනිවාර්යයෙන්ම දරුවෝ මොකද අපි කියන්නේ ආදරණීය දුවේ ආදරණීය පුතේ. හරි. සටහන් කරගෙන ලස්සනට පිළිවෙලට වැඩ කරන දරුවන් يعني වැඩ කරන අතරේ ලස්සනට පිළිවෙලට වැඩි කරගෙන යන්නත් උත්සාහ කරන්න. එතකොට ඒක yaadෙන්න. හරි. ඇල්කීන ගත්තාම අපි සලකන්නේ අසන්තෘප්ත හයිඩ්‍රෝකාබන විදිහට. ඇල්කීන අසන්තෘප්ත. එයි ඇල්කීන වල සම්බන්ධ වෙන්න පුළුවන් උපරිම හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව සම්බන්ධ වෙලා නැහැ. පැහැදිලිද? ඒ කියන්නේ ඇල්කීන එක මම ඇල්කීන ගන්නදී කීවා පුතාලට ඇල්කීන වල කාබන් පරමාණු වලට සම්බන්ධ වෙන්න පුළුවන් උපරිම හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් ඇල්කීන ඇල්කයින වල ද්විත්ව ත්‍රිත්ව බන්ධන තියෙන නිසා ඒවට සම්බන්ධ වෙන්න පුළුවන් උපරිම හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව සම්බන්ධ වෙලා නැහැ. මෙන්න අපි ඔය කියන අසන්තෘප්ත unsaturated අසන්තෘප්ත හයිඩ්‍රෝකාබන්. මයික් එක වැඩද කියලා බලන්න නැත්තම් මයික් එක ඕෆ් වෙලා සමහර වීඩියෝ හදලා තියෙනවා ආයෙත් වීඩියෝ හදන්න වෙනවනේ. හරි. එතකොට මේ දිත්ත බන්ධනයේ ගැලවිලා තව හයිඩ්‍රජන් පරමාණු සම්බන්ධ වෙන්න පුළුවන්. ඉන්න මේවා අසන්තෘප්ත හයිඩ්‍රෝකාබන් විදිහට අපි සලකනවා. එතකොට ඇල්කීනික ප්‍රතික්‍රියා නැත්නම් ක්‍රියාකාරී කාණ්ඩය ගත්තාම කාණ්ඩය කියන එක මේ වගේ වට එච්චරම ගැලපෙන්නේ නැහැ. නමුත් ක්‍රියාකාරී මධ්‍යස්ථානයේ කියන එක මම සලකන්න. ඇල්කීන වල ක්‍රියාකාරී මධ්‍යස්ථානයේ ගත්තාම දිත්ත බන්ධනේ. ඒකට හේතුව තමයි අපි දන්නවා බහුබන්ධනයක් ගත්තාම දරුවෝ බහුබන්ධනකින් එකක් සිග්මා එකක් ෆයි. මේ ෆයි බන්ධනය ගත්තාම ලිහිල්ව බැඳලා තියෙන යෂ්ටියට. මම ෆයි බන්ධනය ෆයි ඉලෙක්ට්‍රෝන වලාව පෙන්නුවොත් යෂ්ටියට ලිහිල්ව බැඳලා තියෙනවා. හරි. අනිබන්ධනයකුත් තියෙනවා. එතකොට මෙයාගේ මුහුම් කරන්නේ මොකද්ද? සිග්මා 1යි ෆයි බන්ධන ගන්නෑ මුහුම් කරන්නේ සලකන්න. ඒතකොට තියෙනවා මුහුම් කාක්ෂික මෙතන 2යි මෙතන 1යි 3යි. 1යි 2යි 3යි කියන්නේ මේ කාබන් පරමාණුවේ මුහුම් කරන්නේ sp2. මෙයාගේ sp. එතකොට ඇල්කීන වල sp2 මුහුම් කරන්නේ තමයි. ඒතර මේනවා දිත්ත බන්ධනයක් තියෙන නිසා ඔන්න sp2 කාක්ෂිකය. මෙයාගේ අතිච්ඡාදනය ඔන්න රේඛීය අතිච්ඡාදනයක් සිග්මා බන්ධනය හැදෙන්නේ මේ ෆයි බන්ධන. හරි. එතකොට දිත්ත බන්ධනය නිසා ඉලෙක්ට්‍රෝන ඝනත්වය හොඳටම වැඩි. පැහැදිලි?
ඉලෙක්ට්‍රෝන ඝනත්වය හොඳටම වැඩි. ඒ නිසා ඉලෙක්ට්‍රෝන හිඟ කාණ්ඩයකට අපි කියනවා ඉලෙක්ට්‍රොෆයිලයක්. ඉලෙක්ට්‍රෝනකාමී කාණ්ඩයක් සිංහල වචනේ. හරිද? ඉලෙක්ට්‍රොෆයිලයක් පහර දෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රොෆයිලයකට පහර දීලා මේ දිත්ත බන්ධනේ ෆයි බන්ධනේ බිඳ වටලා එතෙන්ට එකතු වෙන්න පුළුවන්. එකතු වෙනවට කියන වචනේ ආකලනේ. හරිද? right. එතකොට ඉලෙක්ට්‍රොෆයිල වලට මම EE කියලා ලියන්නම්. ඉලෙක්ට්‍රොෆයිල කියලා සංකේතවත් කරන්න. මේ දිත්ත බන්ධනේ ගලවලා කාබන් පරමාණු දෙකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි? නිකම්ම සංකේතයක් ලිව්වේ. එතකොට ඇල්කීන භාජන වෙන ලාක්ෂණික ප්‍රතික්‍රියා වර්ගය වෙන්නේ ඉලෙක්ට්‍රොෆිලික ආකලන. එකතුනේ වෙන්නේ ඉලෙක්ට්‍රොෆිලික ආකලන ප්‍රතික්‍රියා. right. එතකොට ඇල්කේන වලට සාපේක්ෂව ඇල්කීන වල ප්‍රතික්‍රියාශීලීතාව වැඩි. ෆයි බන්ධනයේ නිසා. හරිද? right. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු භෞතික ගුණ ගැන. නෝට් එකක් දා ගන්නවා නම් ඇල්කීන කියන්නේ අසන්තෘප්ත හයිඩ්‍රෝකාබනය දිත්ත බන්ධනයක් තියෙන නිසා ඒ කාරණේ ලියා ගන්න ඕන. දිත්ත බන්ධනය ඇඳගෙන සිග්මා ෆයි ටික ඇඳගමු. මොහොම් කරන්නේ sp2 කියලා පෙන්නගමු. ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි නිසා ඉලෙක්ට්‍රොෆයිලයකට ඉලෙක්ට්‍රෝනකාමී කාණ්ඩයකට පහර දෙන්න පුළුවන්. මේ නිසා ඇල්කීන වල ලාක්ෂණික ප්‍රතික්‍රියා විශේෂය වෙන්නේ ඉලෙක්ට්‍රොෆිලික ආකලන ප්‍රතික්‍රියා කියලා ඒ ටික දාගත්තා නම් හරි. ඊට පස්සේ ඇල්කීන වල භෞතික ගුණ සාකච්ඡා කරනකොට ඇල්කීන වල භෞතික ගුණ physical properties ඔන්ලයින් පන්තියේදී අපි ප්‍රමාණවත් කාලයක් නෝට් එක ලියන්න පරිවර්තනයක් කරන්න රූප සටහනක් ඇඳ ගන්න දෙනවා. දැන් මම කිව්වා වගේ මේක ඉතින් දැන් YouTube එකට දාන වීඩියෝ එක එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් නෝට් එකක් හදාගන්න. හරි. දැන් මම කීපව තවත් මතක් කරලා. right. අපිට භෞතික ගුණ වලට පැහැදිලි කරගන්න පුළුවන් වෙන්න ඕන. එයාලගේ ද්‍රවාංක තාපාංක සහ එයාලගේ ජල ද්‍රව්‍යතාව. right. ඇල්කීන වගේම තමයි ඇල්කීනත් නිද්‍රව්‍ය අණු අතර කොහොමද තියෙන්නේ අපකිරණ බලන. ඒ හින්දා අනුරූප ඇල්කීනෙම තාපාංකයට ආසන්න තාපාංක ද්‍රවාංක තාපාංක අනුරූප ඊට අනුරූප ඇල්කේන වල. ඒ කියන්නේ කාබන් 3 4 හරි කාබන් 1 හරි කාබන් 1 ඇල්කීන නැහැ. ඒතර කාබන් 2 ඇල්කීනට ආසන්න තාපාංක ද්‍රවාංක කාබන් 2 ඇල්කීනෙත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හරිද? නමුත් කාබන් අර පුරුදු විදිහට කාබන් දාමේ දිග වැඩි වෙනකොට හදන අන්තරාණුක ආකර්ෂණ බල ප්‍රමාණය ලන්ඩන් බල ප්‍රමාණය එන්න වැඩි වෙන නිසා සාහනුක ස්කන්ධය වැඩි වෙනකොට අංක භාරය වැඩි වෙන නිසා ද්‍රවාංක තාපාංක සාපේක්ෂව පහළට යනකොට වැඩි වෙනවා. ඒ කියන්නේ සදෘශ ශ්‍රේණිය ගත්තාම සමප්‍රභ ශ්‍රේණිය නැත්තම් හරිද? සාමාන්‍ය කාබන් පරමාණු සංඛ්‍යාව 4 වගේ වෙන කට්ටිය විතරයි වායු විදියට ඉන්නේ. කාබන් පරමාණු සංඛ්‍යාව වැඩි වෙන්න එයාලගේ ද්‍රවාංක තාපාංක වැඩි වෙනවා. හරි. සදෘශ ශ්‍රේණිය නැත්නම් සමප්‍රභව ශ්‍රේණිය මේකට අපි කියන්නේ. කාබන් 1 එක වැඩි කරගෙන මේ සරල දාමන කියන්නේ කෙලින් ලියනවනේ normally. එතකොට ශාකණය වෙනකොට ඇල්කේන වලටම අනුරූපව අර ඇල්කේන වලදී මම කියෝ වගේ ශාකා දාම හදනකොට එයාලගේ ද්‍රවාංක තාපාංක ශාකා නොහදන කියන්නේ කෙලින් තියෙන දාමයකට වඩා ද්‍රවාංක තාපාංක අඩු වෙනවා. ඒක ඉතින් පැහැදිලි නේ. හරිද? ශාකා හදන මොකද වෙන්නේ? අණුවේ ගෝලීය ස්වභාවය වැඩි වෙනවා.
අපකිරණ බල ප්‍රමාණය හදා ගන්න පුළුවන්. ලන්ඩන් බල ප්‍රමාණය අඩු වෙනවා, අණු ඈත් වෙනවා, විකර්ෂණ බල වැඩි වෙනවා. එයින්ද හදන ලන්ඩන් බලවල ප්‍රබලතාවත් අඩු වෙනවා. එයින්ද අතු බෙදෙනකොට ශාකණය වෙනකොට ශාකා දාම තියෙනකොට ද්‍රවාංග තාපාංග සාපේක්ෂව 15 අගයක් ගන්න. රයිට්. මේකේ වැදගත් පොයින්ට් එකක් තියෙනවා. L කියන වගේ නෙවෙයි. L කීනවල අපි දන්නවා සිස් ට්‍රාන්ස් අවස්ථා තියෙනවා. දැන් උදාහරණයක්. දැන් මෙයා කවුද? මෙයා සිස් අවස්ථාව නේද? ද්විත්ව බන්ධනයේ දෙපැත්තේ ඉන්න කාබන්ට සමාන කාණ්ඩ එකම පැත්තේ තියෙනවා. යටින් උඩින්. කාණ්ඩ දෙකක් තිබ්බත් ඇති. කාණ්ඩ හතරම අසමාන වුණත් සිස් ට්‍රාන්ස් පෙන්නනවා. ඉතින් වැඩි කියන්නේ අපිට කවුද එකකින් කාණ්ඩ හතරම තිබ්බම කවුද සිස් කවුද ට්‍රාන්ස් කියලා අඳුර ගන්න ටිකක් අමාරුයි. ටිකක් නේ කවුද ට්‍රාන්ස් කවුද සිස් කියන අමාරුයි. ඒ හරනකොට කාණ්ඩ හතරම අසමාන වුණත් සිස් ට්‍රාන්ස් සමායකතාව නැත්නම් ජ්‍යාමිතික සමායකතාව දක්වනවා. හරි. දැන් මම සමාන කාණ්ඩ දෙක ගත්තා. CH3 alkyl කාණ්ඩ දෙකක් තියෙනවා. හයිඩ්‍රජන් පරමාණු දෙකක්. දැන් මෙයාගේ ට්‍රාන්ස් අවස්ථාවට යන්නේ මේ සිස් අවස්ථාව. මෙයාගේ ට්‍රාන්ස් අවස්ථාවෙන් මම පිටිපස්සේ ඉන්න එක නම් මාරු කරලා ලියන්න. හයිඩ්‍රජන් CH3 උඩින් ලියුවා H හයිඩ්‍රජන් යටින්. හරිද? එතකොට දැන් හයිඩ්‍රජන් සාපේක්ෂව කාබන්ගේ විද්‍යුත් ඍණතාවය දෙන්නගේ ආසන්නයන් ආසන්නව සමානයි. නමුත් අපි ඉගෙන ගන්න විදිහට හයිඩ්‍රජන්ට වඩා කාබන් ඉන්නේ ආවර්තිතාවකගේ දකුණු අත පැත්තේ ඉඳලා. එතකොට මොකද වෙන්නේ? හයිඩ්‍රජන්ට වඩා ඒ කියන්නේ ආවර්තය දිගේ වම ඉඳලා දකුණට යනකොට විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා කියලා අපි ඉගෙන ගන්නවා. ඒ නිසා හයිඩ්‍රජන්ට සාපේක්ෂව කාබන්ගේ විද්‍යුත් ඍණතාවය වැඩි. එතකොට මේ බන්ධන ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ඇදලා ගන්නවා. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ඇදලා ගන්නවා. CH3 කාණ්ඩ වලින් ඉලෙක්ට්‍රෝන විකර්ෂක ආචරණයක් දක්වන එක නොසලකා දැනට නොසලකා ඉන්න. සැලකුවොත් මෙයා කොහොමද ද්‍රව්‍යයි. CC දෙන්නෙක් ඉන්නේ. එතකොට විද්‍යුත් ඍණතාව සමාන ඉන්න මේ බන්ධනේ කොහාටවත් මං ඊතලයක් දාන්නේ. හරිද? විද්‍යුත් ඍණතාව සමානයි නම් ඊතලයේ දාන්න බෑනේ. ඇත්තටම ඔය ද්විද්‍රව ඌර්ණයනේ මම පෙන්නලා තියෙන්නේ. මියු පෙන්නලා තියෙන්නේ. එතකොට පුතාලට පේනවා සංප්‍රයුක්ත ද්විද්‍රව ඌර්ණයක් තියෙනවා 15ට. ඒ කියන්නේ සංප්‍රයුක්ත ද්විද්‍රව ඌර්ණයක් තියෙනවා නම් අණුව ද්‍රවීයයි. එතකොට සිස් අණුව ද්‍රවීයයි. ට්‍රාන්ස් එක ගන්නකො කාබන් සමානයි ඊතලයේ ද්විද්‍රව ඌර්ණේ කොහාටවත් මම දාන්නේ නැහැ. මෙතනදී කාබන්ගේ පැත්තට මෙතනත් කාබන්ගේ පැත්තට. දැන් බලන්න අණුව කොහොමද තලයේ ත්‍රිකෝණාකාරයි මේ අණු. එතකොට මේ පැත්තට ඇතිවන සංප්‍රයුක්ත කියන්නේ ද්විද්‍රව ඌර්ණේ මෙයා කැපිලා යනවා. සුළු වෙලා යනවා කියලා අපි ගමු. සුළු වෙලා යනවනේ. ගන්න දෙයක් නැහැ. හරි. එතකොට සංප්‍රයුක්ත මියු. ඒ කියන්නේ සංප්‍රයුක්ත ද්විද්‍රව ඌර්ණේ ශුන්‍යයි. සංප්‍රයුක්ත ද්විද්‍රව ඌර්ණේ ශුන්‍යයි කියන්නේ ට්‍රාන්ස් අණුව නිද්‍රවීය. දැන් ඔන්න එනවා දෙවෙනි පාඩමේ ද්විතීක අන්තර්ක්‍රියා කියන කොටස. එතකොට සිස් එකේ මොකද්ද තියෙන්නේ? ද්විද්‍රව ආකර්ෂණ බල තියෙන්නේ. නිද්‍රවීය අණු අතර තියෙන ලන්ඩන් අපකිරණ බල. එතකොට ලන්ඩන් අපකිරණ බලවලට වඩා ද්විද්‍රව ආකර්ෂණ බලවල ප්‍රබලතාව වැඩි හින්දා මෙයාගේ ද්‍රවාංග තාපාංග සාපේක්ෂව ඉහළ අගයක් ගන්න. හරිද? ඔන්න අපි ද්‍රවීකරණයෙන් පැහැදිලි කරන විදිහ. මේක තව පොඩි ඇඩ්වාන්ස් ගතියක් අවස්ථාවකට යනවා. ඇඩ්වාන්ස් අවස්ථාවකට කියන්නේ තව චුට්ටක් ඕකේ අප්ඩේට් එකකට යනවා නම් ඒක අපිට සලකන්න නැහැ. ඒ කියන්නේ ඝන අවස්ථාවේදී අණු ඇසිරීම කියන කොටසට ගියොත්. හරිද? කියන්නේ ඝන අවස්ථාව කියන්නේ අපි එතකොට ඝනයක් ද්‍රව වෙනවනේ. ඝන ද්‍රව වෙන අවස්ථාවට ගියොත්. හරි? එතකොට මෙයාගේ තියෙන ද්‍රවාංක මෙල්ටිං පොයින්ට් ද්‍රවාංක සැලකුවොත් සිස් අවස්ථාවේදී සිස් අණු අතර විකර්ෂණ බල වැඩි. සමාන කාණ්ඩ දෙකම පැත්තේ තියෙනකොට දැන් මෙයාම ගමුකෝ. මෙයා ගත්තාම CH3 හයිඩ්‍රජන් කොහොමද තියෙන්නේ? දැන් තව යටිනුත් අණු තියෙනවා, පැත්තෙනුත් අණු තියෙනවා. උඩිනුත් තියෙන හැම පැත්තෙම තියෙනවා. දැන් මෙයා ගන්නකො.
පුතාට පැහැදිලි වෙන්න ඕන. හරිද? දැන් මේ දෙපැත්තකින් ඉලෙක්ට්‍රෝන වලන්නේ තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන වල තියෙන්නේ බන්ධන කියන්නේ ඉලෙක්ට්‍රෝන වල. ඔන්න මම තව එකක් ගන්නවා. එතකොට සමාන කාණ්ඩ දෙක එකම පැත්තේ ඉන්නකොට මොකද වෙන්නේ? මේ විකර්ෂණ වැඩි. විකර්ෂණ බල වැඩි. අන්තරානුපාකර්ෂණ බලයක් නේද? විකර්ෂණ බල වැඩි. හැබැයි මෙතන අණුවක් ඇඳ කියන්නකො. මෙයාගේ තව අණුවක්. මෙතනදී විකර්ෂණ ඇති වෙන්න බලපෑම් වැඩි. නමුත් මේ හරියදී මොකද වෙන්නේ? විකර්ෂණ බල ප්‍රමාණය අඩු. එනින්ද මේ හරියදී හදන අන්තරානුපාකර්ෂණ බල ප්‍රමාණය වැඩි වගේම හදන අන්තරානුපාකර්ෂණ බල වල ප්‍රබලතාවයත් වැඩි. පැහැදිලිද? right. එතකොට අණු ඇසිරෙද්දී, ඒ කියන්නේ ඝන අවස්ථාවේදී අණු ඇසිරෙනකොට මේ අණු අතර ඇතිවන විකර්ෂණ බල වැඩි නිසා අණු ටිකක් ඈතින් ඇහිලෙනවා. ඒ හින්දා මෙයාලගේ ද්‍රවාංග, ඒ හින්දා මෙයාලගේ අන්තරානුපාකර්ෂණ බලව නැත්නම් ලන්ඩන් බල දුබල. නමුත් ඊට සාපේක්ෂව මේ අණු ඇහිරෙනකොට හරිද? ඒ කියන්නේ ට්‍රාන්ස් අණු ඇහිරෙනකොට ඉස්සලා සිස් එකට මම කිව්වේ ට්‍රාන්ස් අණු ඇහිරෙනකොට ටිකක් ලං වෙලා ඇහිරෙන්නේ. ලං වෙලා ඇහිරෙනකොට මොකද වෙන්නේ? අපකිරණ බල ප්‍රමාණය වැඩි වගේම අපකිරණ බල වල ප්‍රබලතාවයක් වැඩි. එතකොට ඇත්තම කාරණේ මේ අවස්ථාවේදී ඇති වෙන අපකිරණ බල බිඳහෙලන්න වඩා මේ අවස්ථාවේදී ඇති කරන අපකිරණ බල බිඳහෙලන්න වැඩි තාපයක් දෙන්න ඕන. අන්න ඒ වගේ අවස්ථාවක සැලකුවොත් සිස් අණුවට වඩා ට්‍රාන්ස් අණුවේ ඇහිරීම මත හරිද ඉස්සල්ලා පැහැදිලි කරේ ද්‍රවීකරණයේ මත. එතකොට දැන් මේ මම කතා කරන්නේ අණු ඇසිරීම මත. සැලකුවොත් ට්‍රාන්ස් වල තමයි තාපාංකය වැඩි. එහෙනම් මොකද්ද? හරියටම ගන්නවා මොකද්ද ගන්න ඕන? අණු වල ද්‍රවීකරණයයි ඝන අවස්ථාවේදී නම් ද්‍රව අවස්ථාවේදී උක යම් තාක් දුරකට බලපානවා. හරිද? අණු ඇසිරීමයි කියන සාධක දෙකේම සංප්‍රයුක්තය තමයි ද්‍රවාංග තාපාංක සලකද්දී අපි සාකච්ඡා කරන්න ඕන. නමුත් අපි අර ද්‍රවීකරණය කියන කොටසෙන් අපට ප්‍රමාණවත් උත්තරයක් ගැට ගහලා ද්‍රවාංග තාපාංක වැඩි කාගේද කියලා තීරණය කරන්න පුළුවන්. හරි? ඒකෙන් උත්තරේ ගන්න පුතා. මේ අවස්ථාවට යන්න අවශ්‍ය නැහැ. නමුත් ඔන්න මම කීවා මේම කතාවකුත් තියෙනවා. හරි. ඔන්න ද්‍රවාංග තාපාංක. ඒතර අපි සාපේක්ෂ කියන්නේ අපි කියන්නේ සිස් වල ද්‍රවීකරණ ද්විද්‍රව ආකර්ෂණ බල තියෙන හින්දා එයාලගේ තාපාංකය ඉහළගයක් ගන්න. හරි? ට්‍රාන්ස් වලට වඩා. ඊට පස්සේ අණු වල ජල ද්‍රව්‍යතාව ගත්තාම අණු ඇල්කීන වතුරේ දිය වෙන්නේ නැහැ. එයාට හයිඩ්‍රජන් බන්ධන හදාගන්න හැකියාවක් නැහැ ජල අණු අතර. හරි? ජල අණුත් එක්කලා හයිඩ්‍රජන් බන්ධන හදාගන්න හැකියාවක් නැති නිසා එයා ජලයේ දිය වෙන්නේ නැහැ. නමුත් කාබනික ද්‍රාවක තුල දිය වෙනවා. හරි? නිද්‍රවීය ද්‍රාවක වල දිය වේ කියලා ඕ ලෙවල් කාණ්ඩෙම ඉගෙන ගන්නවානේ. හරි. ඔන්න ෆිසිකල් ප්‍රොපර්ටිස් භෞතික ගුණ සාකච්ඡා කරොත් ওই ටික අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඇල්කීන වල ද්විත්ව බන්ධනය හඳුනා ගැනීම කතා කරමු. ඇල්කීන වල ද්විත්ව බන්ධන හඳුනා ගැනීම. ඇයි දරුවෝ ක්‍රියාකාරී කාණ්ඩ හඳුනා ගැනීම නැත්නම් ත්‍රිත්ව බන්ධනයක්ද ද්විත්ව බන්ධනයක්ද තියෙන්නේ කියලා අපිට දැනගන්න ඕන. විශේෂයෙන්ම සමහර සංයෝග හඳුනා ගන්න ස්ට්‍රක්චර්ඩ් එසේ එකෙහිම අපට අනිවාර්යයෙන්ම කොටු ටික පුරව ගන්න තියෙන්නේ ද්විත්ව බන්ධනයක්ද කියලා අඳුර ගන්න එහෙම මේ ටික හරි වැදගත් මේ කොටස් ටික. එතකොට ද්විත්ව බන්ධනය හඳුර ගන්න ක්‍රම කීපයකට පුළුවන්. ඒකෙන් එකක් තමයි රතු දුඹුරු පාට බ්‍රෝමින් දියර එකතු කරපුවාම එයා විවරණ වෙනවා. හරි. ඇල්කීන එකට Br2 එකතු කරපුවාම ද්විත්ව බන්ධනය ගැලවිලා බ්‍රෝමින් දෙන්න ආකලනය වෙනවා. ඉලෙක්ට්‍රොෆිලික ආකලන ප්‍රතික්‍රියාවක්. ඉතින් මෙයා රතු දුඹුරු පාටයි මෙයාගේ වර්ණයක් නේ. පැහැදිලිද? right. ඔන්න එකකින් එක ප්‍රැක්ටිකල් එකක් තමයි ද්විත්ව බන්ධනය අඳුර ගන්න බ්‍රෝමීන් දියර විවරණ.
දෙවෙනි ශාරීරික මාධ්‍යයේදී KMnO4 එකතු කරපුවාම ඇල්කීන් එකට ශාරීරික මාධ්‍ය කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ අඩංගු මාධ්‍යයක්නේ භාෂ්මික. මේකේ KMnO4 එකතු කරපුවාම වෙන වැඩේ තමයි මේ KMnO4 වල තියෙන දම් පාට දුඹුරු පාටට හැරෙනවා. දුඹුරු පාටට හැරෙනවා. හරි. එතකොට වෙන්නේ මේකයි. ඔන්න ඇල්කීනේ ත්‍රිමාදී ශාරීරික මාධ්‍ය KMnO4 එකතු කරපුවාම මේ දිත්ත බන්ධනයේ ගැලවිලා OH කාණ්ඩ දෙකක් අපි මේවට කියනවා ඩයිෝල් මධ්‍යසාරයක් හැදෙනවා. දුඹුරු පාට වෙන්නේ කියලා කියනවා හැදෙනවා මැංගනීස් ඩයොක්සයිඩ්. MnO ඇල්කීනේ ඔක්සිකරණය වෙන OH කාණ්ඩ දෙකක් එකතු වෙනවා. මැංගනේට් අයනේ නැත්නම් KMnO4 ඔක්සිහරණය වෙනවා. භාෂ්මික මාධ්‍යයේදී මැංගනීස් ඩයොක්සයිඩ් වල. මෙයා දුඹුරු පාට. පැහැදිලි? මෙයා දම් පාට. හරි මේ ප්‍රැක්ටිකල් එකට නමකුත් කිය. බේයර් පරීක්ෂා. බේයර් පරීක්ෂා. තවත් පුළුවන් ඕනනම් තව අවස්ථාවක් ආම්ලික KMnO4 දැම්මොත් ඇල්කීන් එකට ආම්ලික KMnO4 දැම්මොත් යාගේ දම් පාට අවර්ණ වෙනවා. ඒකෙනුත් නිත්‍ය බන්ධනයක් තියෙන කියලා අඳුර ගන්න පුළුවන්. හැබැයි මේකේ වැදගත් කාරණා ටික තමයි ත්‍රිත්ව බන්ධන. ඒ කියන්නේ ඇල්කයිනත් මේ පරීක්ෂා වලට එහෙම්මම උත්තර දෙනවා. ඒතර ද්විත්ව බන්ධනයක් ත්‍රිත්ව බන්ධනයකින් වෙන් කරලා අඳුර ගන්න මේ ප්‍රැක්ටිකල් හරියන්නේ නැහැ. තේරුණාද? ඇල්කයිනත් ওই පරීක්ෂා වලට ඔහොමම පිළිතුරු දෙනවා. හරි. ඊට පස්සේ අපි ඇල්කීන සාදා ගැනීම සාකච්ඡා කරමු. ඇල්කීන සාදා ගැනීම. ඇල්කීන හදා ගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ඒකෙන් එකක් පළවෙනි එක ඔන්න දැන් බොහොම පරිස්සමෙන් මේ ටික අනිවාර්යෙන් ලියාගෙන මෙතනින් පස්සේ අපි පරිවර්තන ටිකක් කරනවා. ඒ ටික කරන්න මේ ටික ලියාගත් මෙච්චර වෙලා ලිව්වේ නැත්තම් ලියා ගන්න කියලා මම ඔන්න ආරාධනාවක් කරනවා. ආරාධනා කරනවා ඉතින් එහෙම ගුරු දෙයිති. හරි. නියෝගද දෙන්නේ මොනවද? ඕඩර්ස්. හරි කමන්නේ. මොනවා හරි. වැඩේ කරගන්නකො. හරි. දැන් මේවට සෑහෙන ගාණක් බලනවා වීඩියෝ එකට ඔය ලයික් එක දාලා. අපිවත් පොඩ්ඩක් අභිප්‍රේරණේ මොටිවේට් කරන්නේ. කමෙන්ට් එකක් දාලා අඩුපාඩුවක් තියෙනවා නම් සර් මෙතන එහෙම එකක් මෙහෙමයි 100%ක් හරි අරකයි මේකයි කියලා එහෙම නෙවෙයි. අඩුපාඩු ඕන තරම් වෙන්න පුළුවන්. හරිද? මොකෝ මේ බේයර් පරීක්ෂාව මම හොයාගත්ත එක නෙවෙයි. බේයර් හොයාගත්ත එක. හරිද? ඊට අපි ඉගෙන ගන්න මාකෝනිකෝෆ් නියමය, සෙයිඩ් සේෆ් නීතිය කියලා එහෙම නීති. ඉතින් අපි හොයාගන්න නෙවෙයි අපි ඉගෙනගන්නනේ. පොත්පත් කියවලා ගුරුවරුන්ගේ ඉගෙනගෙන අපේ ගුරුවරුන්ගේ ඉගෙනගෙන එහෙමනේ මේ වැඩේ යන්නේ. එතකොට ඉතින් අපිද මිනිස්සයෝ නේද? අර සිරකරුවෝද මිනිස්සයෝද වගේ අපි ගුරුවරුද මිනිස්සයෝ. වරදින්න පුළුවන්, අතපසු වෙන්න පුළුවන්, වචන පැටලෙන්න පුළුවන්. හරි. එහෙම පුළුවන්. මොන හරි අඩුපාඩුවක් තිබ්බොත්
පොඩ්ඩක් දැනුවත් කරලා වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාලා හොඳයි නම් හොඳයි කියලා අඩුපාඩුවක් තියෙනවා නම් එහෙම දාලා වැඩේ යන් ඉස්සරහට. හොඳද? ඉතින් තේරෙනවා නම් සර් මරු මේ ටික මං සෑහෙන අද මේ වීඩියෝ එකකින් ඉගෙන ගත්තා කියලා හිතනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා subscribe කරලා යාළුවෝ දැනුවත් කරලා මගේ WhatsApp නම්බරේ ඔය ස්ක්‍රීන් එකේ තියෙන්නේ දාලා ඒකට මැසේජ් එකක් දැම්ම හැකි. ඔන්ලයින් පන්ති ගැන අහනවා නම් ඒකටම මැසේජ් එකක් දාන්න. මම ඊට පස්සේ වන්නම් Telegram group එකේ Telegram channel එකේ WhatsApp channel එකේ link ඒවට සම්බන්ධ වෙලා ඒවට තව වීඩියෝ දාලා තියෙනවා මම. ඒවා බලලා ඉගෙනගෙන හොඳ රැන්ක් එකක් දාන්න. හොඳ රිසල්ට් එකක් ගන්න. හරි? ෆේල් වෙන්න එපා. හරි. ඇල්කීන සාදා ගන්න පළවෙනි ප්‍රතික්‍රියාව තමයි මොකක්ද? කීපයක් මතක් වෙනවා. අපි ඉස්සෙල්ලා ගමු ඇල්කිල් හේලයිඩ් භාවිතා කරලා ඇල්කීනයක් ගන්න විදිහ. හරිද? ඇල්කිල් හේලයිඩ් කියන්නේ මේ වගේ CH3 CH2 CH2 CH. මොම සරලකේ කිව්වොත් මෙහෙමයි. CH3 CH ඇල්කිල් හේලයිඩ්. ඒතර මේක නැතර ඇල්කිල් ක්ලෝරයිඩ් එක. ක්ලෝරින් නේ. ඒතර Br හිටන ඇල්කිල් බ්‍රෝමයිඩ් එක. මේමයි ඒවා හඳුන්වන්නේ. හරි? මේ වගේ එකට මධ්‍යසාරීය KOH. මධ්‍යසාරයට මම ගත්තොත් එතන තමයි ගොඩාක් වෙලාවට ගන්න මධ්‍යසාරයට. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් බාෂ්පයක් දාලා රත් කරොත් වෙන වැඩේ තමයි මේ Cl ගැලවෙනවා. මේ හයිඩ්‍රජන් ගෙන් ජල අණුවක් හැදෙනවා. නමුත් මම ලේසියෙන් කියන්නම් මේ හයිඩ්‍රජන් මෙයාගේ මේ කාබන් මේ හැලජන පරමාණු Cl ගැලවෙද්දී ඊට යාබද කාබන් පරමාණුවෙන් හයිඩ්‍රජන් පරමාණුවක් ගැලවෙනවා. ඒතර Cl අණුවක් කියලා කියන්නම්. එතන Cl අණුවක් නෙවෙයි ගැලවෙන්නේ. එතන හරිද? මෙයාගෙන් ජල අණුවක් හැදෙන්නේ මෙතනින් Cl ගැලවෙනවා. මේ Cl ගැලවිලා මේ අත් එක්කලා KCl හදනවා. මේමයි වෙන්නේ. හොඳද? යාන්ත්‍රණය ගැන කතා කරනකොට සමහරට ඉස්සරහ වීඩියෝ එකේදී අපට හම්බ වෙයි. හම්බ වෙනවා අනිවාර්යෙන්. හම්බ වෙයි නෙවෙයි. හරිද? මේ ඔයිච් ඇවිල්ලා පහර දීලා මෙතන හයිඩ්‍රජන් අරන් ජල අණුවක් හදනවා. ඉතුරු වෙච්ච එකේ මේ Cl එකලා කියලා KCl හදනවා. හරිද? ඔන්න වෙන ඇත්තම වැඩිත් මම දැන් කියලා දුන්නා. නමුත් ලේසියට මම කියන්න මෙතන Cl මෙතන H ගැලවිලා යනවා. ඒතකොට Cl කියලා කියනකො දැනට නමුත් වෙන වැඩි මම කියලා දුන්නා. CH3 එතකොට මෙතන H ගැලවුණා මෙතන Cl ගැලවුණා. මම විහිදුවල ලියන්නම් මොකටද තේරෙන්නේ? H Cl. ගැලවුණොත් මේ ගැලවෙන දෙන්නට දිත්ත බන්ධනයක් මේ ගැලවෙන දෙන්නගේ බන්ධනේ මෙතෙන්ට ගන්න. එතකොට හැදෙනවා CH CH2. ඔන්න ඇල්කීනයක් හැදෙනවා. එහෙනම් ඇල්කිල් හේලයිඩ් එකකට මධ්‍යසාරී KOH දාලා රත් කරොත් ඇල්කීනයක් ගන්න පුළුවන්. පැහැදිලිද? right. එතකොට මේකෙත් වැදගත් පොයින්ට් එකක් තියෙනවා. ඒත් මම කියන්නම්. අසම්මිතික ප්‍රතික්‍රියාව ලියාගත්ත හැකියි. ලියා ගන්න කරුවෝ. අසම්මිතික ඇල්කිල් හේලයිඩ් එකක් හිටියොත්. ඒ කියන්නේ මේ වගේ එකක් CH3 CH CH2 ClH CH right මේකට දානවා මධ්‍යසාරීය KOH දාලා රත් කරොත් දැන් මේ Cl ට පුළුවන් මේ හයිඩ්‍රජන් එක්කලා ගැලවෙන්න ඕන මේ Cl ට පුළුවන් මේ හයිඩ්‍රජන් එක්කලා ගැලවෙන්න. එතන මෙතනින් හයිඩ්‍රජන් එක්කලා ගැලවුණොත් හැදෙන්නේ මෙතෙන්ට ද්විත්ව බන්ධනේ. මේ හයිඩ්‍රජන් ගැලවුණොත් මෙතෙන්ට ද්විත්ව බන්ධනේ එනවා. පැහැදිලිද? එතකොට ප්‍රධාන ඵල දෙකක් හම්බුන හැකිනේ මෙයාගේ. එතකොට මෙයාගේ හැදෙනවා CH3 CH CH CH3. මෙතනින් ගැලවුණොත් හැදෙනවා CH3 CH2 CH CH2 හැදෙනවා. පැහැදිලිද? හැබැයි ඕකේ ප්‍රධාන ඵලය වෙන්නේ මෙයා.
ප්‍රධාන ඵලය. සුළු ඵලයේ මේ. සුළු ඵලය. ඔක අපි ගන්නේ සෙයිඩ්සෙෆ් නීතිය කියලා නීතිය. හයිඩ්‍රජන් අඩු කාබන් පරමාණු දෙකකින් යාබද කාබන් පරමාණු දෙකකින් හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව අඩු කාබන් පරමාණුයින් තමයි වැඩි සම්භාවිතාවයක් තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණු ඉවත් වෙන්න. එතකොට මෙතන හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවා මෙතන හයිඩ්‍රජන් පරමාණු තුනක් තියෙනවා. සෙයිඩ්සෙෆ් නීතියට අනුව මෙයාගෙන් තමයි වැඩිම සම්භාවිතාවයක් තියෙන්නේ මෙයාගෙන් තමයි වැඩිම හැකියාවක් හයිඩ්‍රජන් ගැලවෙන්න. එතකොට එයාගෙන් මෙන්න මේ ප්‍රධාන ඵලය හැදෙනවා. සුළු ඵලය වෙන්නේ මේ. පැහැදිලිද? ඔන්න එතකොට සාමාන්‍ය පරිවර්තනයක් කරනකොට ගැටලුවක් නැහැ. හරිද? අදාළ තැනට ද්විත්ව බන්ධනේ දාගන්න. නමුත් ඇත්තම කතාව වුණ මම කියලා දුන්නා. ඕකෙන් හැදෙන්නේ ප්‍රධාන ඵල. කියන්නේ අපි සලකන්නේ අණු 100ක් ප්‍රතික්‍රියාවට භාජනය වුණොත් අණු 5ක් මේ විදිහට හම්බ වෙනවා. අණු 5ක් සුළු ඵලයේ විදිහට හම්බ වෙනවා කියලා තමයි අපි සලකන්නේ. 195ක් ප්‍රධාන ඵලයේ විදිහට 105ක් සුළු ඵලය. සුළු ඵලයක් හම්බ වෙන්නේ. හම්බෙන්නේ නැත්තේ නෑනේ. හම්බ වෙනවා. හැබැයි ඉතින් සුළු ප්‍රතිශතයක් හම්බ වෙනවා. සෙයිඩ්සෙෆ් නීතිය. right ඊළඟට අර නෝට් එක කියවනවා වගේ මේ කියවන යනකොට අමාරුයි. හරි. ඊට පස්සේ මධ්‍යසාර විචලනීකරණයෙන් අපට ගන්න පුළුවන් ඇල්කීන. මධ්‍යසාරයක් විචලනය කරන්න මෙන්න මේ කට්ටිය ගන්න පුළුවන්. ඇලුමින. ඇලුමින Al2O3 350 උෂ්ණත්වයට රත් කරන්න ඕන. උෂ්ණත්ව දක්වන්න ඕන දරුව. හරි? උෂ්ණත්ව තියෙන්න ඕන. ඊට පස්සේ දෙවෙනි එක සාන්ද්‍ර H2SO4 අම්ල සල්ෆියුරික් අම්ල. උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 170යි. තුන්වෙනියට පුළුවන් උකු ෆොස්ෆොරික් අම්ලය H3PO4 උකු ෆොස්ෆොරික් අම්ලය ගන්න පුළුවන් රත් කිරීම ප්‍රමාණවත්. වැඩිපුර විදිහ මෙයා තමයි ලියවෙන්නේ. මෙයාත් අවුලක් නැහැ. මෙයා නම් ලියවෙන්නේ නැති තරම්. සමහර පුතාලා මගේ ඉගෙන ගත්තේ නැති දරුවෙක් නම් මෙයා අහලවත් නැතුව ඇත්තේ. හරි. නමුත් භාවිතා කරන්න පුළුවන්. ප්‍රතික්‍රියාව ගත්තොත් එතකොට ඔන්න ඇල්කීන හදාගන්න දෙවෙනි ප්‍රතික්‍රියාව මධ්‍යසාර විචලනීකරණය. මම ලියන්නකෝ Al2O3 කියලා. Al2O3 දැම්මොත් ඇලුමිනියම් ඔක්සයිඩ් 350 සෙල්සියස් අංශ. දැම්මොත් අර කලින් කතාවමයි. OH මෙතන OH පරමාණු මධ්‍යසාරයේ ගැලවිලා යන්න පුළුවන්. මෙතන හයිඩ්‍රජන් එක්කලා ජලාණුවක් ආකලා විචලනයේ කියද්දි තේරෙනවනේ ජලාණුවක් මෙහාක් වෙන්නේ. නැත්තම් මේ OH මේ හයිඩ්‍රජන් එක්කලා ගැලවිලා යන්න පුළුවන්. මේ OH මේ හයිඩ්‍රජන් එක්කලා ගැලවිලා ගියොත් මෙතෙන්ට ද්විත්ව බන්ධනය එනවා. මේ OH මෙතෙන්ට ගැලවිලා ගියොත් මෙතෙන්ට ද්විත්ව බන්ධනය එනවා. පැහැදිලිද? ඉතින් සුළු ප්‍රධාන ඵලය වෙන්නේ අනිවාර්යයෙන්ම මෙයා. සුළු ඵලය මෙයා. මෙතෙන්ට ද්විත්ව බන්ධනය එන්නේ කියලා. හරිද? අර සෙයිඩ්සෙෆ් නීතියම. මාකෝනිකොව් නීතියත් එක්කලෙන් පටලව ගන්න එපා. ඒක වෙනම කතාවක්. ඔය සමහර ළමයි පටලව ගන්න ඔය කතාව. ඇල්කීන හදාගන්න පුළුවන් ඊළඟ ප්‍රතික්‍රියාව තමයි ලින්ඩ උත්ප්‍රේරක විෂ භාවිතා කරලා ඇල්කයින් එකකින් ඇල්කීනයක් ගන්න පුළුවන්. පැලේඩියම් H2 නැත්නම් පැලේඩියම් H2 දාලා හෝ රේනි නිකල්
H2 දාලා දැම්මොත් ඇල්කයින් එකට ඒකෙන් කෙලින්ම ඇල්කීනේ හරහා ඇල්කේනේ බවට පත් වෙනවා. ඇල්කීනේ නතර කරගන්න බෑ. දිගින් දිගටම ඔක්සිහරණය වෙලා හයිඩ්‍රජන් පරමාණු එකතු වෙනවා ආකරණය වෙනවා. ඇල්කයිනේට රේනිකල් H2 දැම්මොත් කෙලින්ම ඇල්කේනේ තමයි නතර වෙන්නේ. නමුත් ওই ක්‍රියාව අපට අඩපණ කරන්න පුළුවන් උත්ප්‍රේරක විෂ දාලා. අපි කියන ලින්ල උත්ප්‍රේරක විෂ. මොනවද අපි දාන්නේ එකට? බේරියම් සල්ෆේට් කුයිනොලින් කියන සංයෝග දාපුවාම ත්‍රිත්ව බන්ධනයේ ද්විත්ව බන්ධනයේ ළඟින් නතර වෙනවා. ඇල්කේනි දක්වාම ඒ කියන්නේ ද්විත්ව බන්ධනයේ තවදුරටත් බිඳ වැටීම නතර වෙනවා. ඇල්කයිනේ ඇල්කීනික් බවට පත් කරගන්න පුළුවන්. right. උදාහරණයක් බලන්න. මේකට දාන්න ඕන මොනවද? පැරේඩි H2 බේරියම් සල්ෆේට් කුයිනොලින් දාපුවාම මෙන්න මෙයා ප්‍රධාන ඵලයක් විදිහට අපට හම්බ වෙනවා. කාබන් තුනක් තියෙනවානේ. CH3 CH මං කිව්වේ බැරි වෙලා මෙන්න මෙයා තිබ්බේ නැත්තම් මෙන්න මේ ලිල්ල ප්‍රතිකාරකයේ තිබ්බේ නැත්තම් පොතනින් නතර වෙන්නේ නැතුව කෙලින්ම අනුරූප ඇල්කේනේටම ඔක්සිහරණය වෙනවා. මෙයා තමයි හම්බ වෙන්නේ ප්‍රධාන ඵලයේ විදියට. නමුත් මෙයා දාපුවාම මෙයා හැදෙන්නේ නැතුව මෙතනින් නතර වෙනවා. ඇල්කීන හදාගන්න පුළුවන් තව ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඩයිහැලජනයක්. ඩයිහැලජනයක් ඒ කියන්නේ මෙන්න මේ වගේ CH3 Cl ClH ඔයගේ වට කියන අපි ඩයිහැලජනයක් කියනවා. මේ වගේ කෙනෙක් සින්ක් එක්කලා රත් කරොත් සින්ක් ක්ලෝරයිඩ් හැදෙනවා. මේ දෙන්න ගැලවිලා ගැලවිච්ච බන්ධනේ මෙතෙන්ට දා ගන්නවා. CH3 CH උඩින් යනවා H ද්විත්ව බන්ධනේ CH CH3 දාන සින්ක් ක්ලෝරයිඩ් හැදෙනවා. හරි. ඔන්න ආපහු ඇල්කීනයක් ගන්නත් පුළුවන්. හරි. ඔය ඉගෙනගත්ත ප්‍රතික්‍රියා ටික පාවිච්චි කරලා මේ පරිවර්තන ටික කරමු බලන්න. පළවෙනි එක CH3 CO CH2 C double O CH3 CH CH2 කරමු බලන්න. ඉස්සෙල්ලාම කාබන් පරමාණු සංඛ්‍යාව ගණන් කරන්න. ඊට පස්සේ ක්‍රියාකාරී කාණ්ඩ වලට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. හරිද? කටින් බලන්නේ නැතුව S දෙකෙන්ම බලහල්ලා කොල්ලනේ කෙල්ලනේ. නැත්තම් මේවා හරි අමාරුයි. සමහර ළමයි. හරි. කාබන් 1 2 3 4යි කාබන් 1 2 3යි කාබන් 1ක් අඩු වෙලා තියෙනවා. සෝඩා ලයින් දාලා කාබොක්සිල් හරණය කරලා CH3 CO CH2 CH3 ඊට පස්සේ මෙයා තම අපි අර මම පිළිවෙලට කියන හින්දා ඇල්කීන වල ඉඳන් පිළිවෙලට එන හින්දා කීටෝන ඇල්ඩිහයිඩ් ඔක්සිහරණය වෙන විදිහ දාම කියලා දුන්නා නැත්නම් මෙයා ඔක්සිහරණය කරාම හරි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා ඊට පස්සේ ඇල්කීන ගත්ත හැටි නමුත්
මම පිළිවෙලට එන්නම් තාම අර L කියන විදිහ දැන් පිළිවෙලට එන නිසා මෙයා තාම කියලා දුන්නේ ඔක්සිහරණය කරන විදිය ක්ලෙමෙන්සන් ඔක්සිහරණය කරලා මම CH3 අනුරූප L කියන ගන්න ඊට පස්සේ ක්ලෝරිනීකරණය කරලා ඒ කියන්නේ මේකට වඩා තව ලේසි විදිහක් තියෙනවා. නමුත් දැන් අපි පිළිවෙලට යන හින්දා ඔන්න මේ පිළිවෙල පියවරට යනවා. නැත්නම් කාට හරි කියන්න පුළුවන් අපෝ ඊට වඩා ඔක ලේසි අරකයි මේකයි කියලා මම දැන් කිව්වේ ඈ. හරිද? හරි. මධ්‍යසාරීය KOH තා. සිංක් Hg සාන්ද්‍ර HCl විසිරිත හිරුවෙලි යටතේ ක්ලෝරිනීකරණය කරා මධ්‍යසාරීය KOH දාලා රත් කරනවා. ඊළඟ පරිවර්තන CH3 CH2 CA මට හදලා දෙන්න එයාගේ CH3 CH CH2 හදලා දෙන්න මට කාබන් පරමාණුවක් වැඩි වෙලා දැන්ට කාබන් පරමාණුවක් වැඩි කරගන්න දන්නේ අපි සයනයිඩ් කාණ්ඩයක් කරහා යන්න ඕන. සයනයිඩ් හදාගන්න කාබොක්සිලික් කරලා යන්නත් පුළුවන්. කැමති විදිය කාබොක්සිලික් කරලාම යන්න CH3 CH2 COOH ඔක්සිහරණය කරන්න CH3 CH2 CH2OH මධ්‍යසාරයක් හදාගන්න. දැන් විජලනීකරණය කරන්න. පට්ටවල හරි. ජලීය මධ්‍යසාරීය KCN ආම්ලික ජල H+H2O ඔක්සිහරණය කරලා තියෙන්නේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාන්න ඕන ඊතර මාධ්‍යයේ ජල විච්ඡේදනය කරමු දෙවෙනියට ජලය දාන්න දෙවෙනියට ඊට පස්සේ L2O3 ඉස්සල්ලා දැම්මනේ සාන්ද්‍ර H2SO4 170 දා විජලනය කරා ඊළඟට CH3 CH2 CA එයාගෙන් හදන්න CH2 CH2 right උගන්නනෝ තේරෙනවද මරු කියලා හිතෙනවද ඔන්ලයින් පන්තිවල සෙට් වෙනවා නම් ওই නම්බර එකට WhatsApp message එකක් දාන්න නැත්නම් සර්ච් කරන්න ලහිරු නවරත්න කියලා Telegram එකේ channel එක නැත්නම් WhatsApp එකේ ඒවට join වෙන්න. ඒවයි සම්පූර්ණ විස්තරයක් දාලා තියෙනවා ක්ලාස් වල කොහොමද වැඩ පිළිවෙල යන්නේ කියලා. හරි. ඇඩ් එකක්. කාබන් 1 2 3යි කාබන් 2යි එකක් අඩු කරගමු. කාබොක්සිල් හරණයට යන්න වෙනවා අනිවාර්යෙන්. කාබොක්සිලික් අම්ලයක් බවට පත් කරගන්න. දැන් කාබොක්සිල් හරණය කරන්න. දැන් ක්ලෝරිනීකරණය කරන්න. මධ්‍යසාරයේ KOH දාන්න.
H plus H2O නැත්නම් තනක H2SO4 Cl2H new මධ්‍යසාරීය KOH. තව එක පරිවර්තනයක් කරමු. කරලා වීඩියෝ එක මම මෙතන ඉවර කරන්න. මෙතනින් නෙවෙයි එතනින්. හරි? එතනින් ඉවර කරන්න. කාබන් එකක් වැඩි වෙනවා. පුතාලා පරිවර්තන කරනවා නම් වීඩියෝ එක පෝස්ට් කරා පරිවර්තනය කරා බැලුවා. මොනේ වැඩේ යන්නේ? හරි. right. ඔක්සිහරණය කරලා OH එකක් අරගෙන Cl කරගෙන යන්නත් පුළුවන්. මම ක්ලෙමෙන්සන් ඔක්සිහරණය කරලා පටන් ගන්නවා. CH2Cl ක්ලෝරිනීකරණය කරනවා. ඊට පස්සේ සයනයිඩ් හදාගන්නවා. CH2Cl කාබන් එකක් ගන්න බැහැ. දැන් අපි දැන් සයනයිඩ් ගන්න. ඉතින් CH3Cl එකක් දුන්නොත් විතරයි ගන්න පුළුවන්. අපිට පරිවර්තන කරනකොට කොටුවක් ඇතුලේ දෙනවා මෙන්න මේ ප්‍රතිකාරක ගන්න කියලා. එහෙම දීලා නැත්නම් අපිට හදා ගන්න වෙනවා. දීලා තියෙනවා නම් CH3Cl කියන එක කාබන් එකක් වගේ දීලා තියෙනවා නම් එයා ගත්තර කමක් නැහැ. නමුත් දැන් මම මේ කියන එකම කාබන් වලින් මෙන්න මේ එකම කාබනික සංයෝගයෙන් මෙයා බවට පත් කරන්න කියලා. ඉතින් පිටින් කාබන් ගන්න එපා. Zinc Hg සාන්ද්‍ර HCl Cl2H ජලීය මධ්‍යසාරීය KOH KCl ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ඊතර ජල විච්ඡේදනීය HNO nitrous අම්ලය දාලා විජලනීකරණය කරන Al2O3 350 right මේ වගේ superior chemistry කොට දා ගන්න ඕන නම් පයිරු සර්ගේ උන්ටයින් පන්තියේ හරි එහෙනම් සිවුරාටම ආයිබෝවා තෙරුවන් like එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න